මට සිටිසන් ගන්නත් පුළුවන්. හැබැයි මම ග්‍රීන් කාඩ් එකෙන් ඉන්නේ මගේ රට නියෝජනය කරන්න ඕනේ හින්දා. අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක හරියට වැඩ කරන්නේ නැත්නම් තමයි අපිට heart attack, diabetes, cholesterol මේ කියන හැමදේම ඇති වෙන්නේ අපි මේ බ්ලඩ් සර්කියුලේෂන් එක හරියට ගියේ නැත්නම්. පැය එකක් කා මාරත් අතර කාලයක් අපේ ශරීරය වෙනුවෙන් අපිට ආදරය කරගන්න ඕන. කවුරු හරි කිව්වොත් ටයිම් එකක් නැහැ කියලා මං කියනවා ඒක තනිකරම බොරුවක්. පාටි වලට යන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ වුණත් අපි සමහර වෙලාවට මචං අපි සෙට් එමුද කියලා අහලා යනවා සමහර වෙලාවට. ඉතින් ඒ ටයිම් තමයි 2014 ඒෂියන් මීට් එකට දී වෙලාවේ සෙකන්ඩ් ප්ලේස් උනේ. 2017 ඕවරෝල් චැම්පියන් වෙලා තමයි මං එළියට එන්නේ. ඉතින් ඒක කරන්නේ අපි පරදිනවනේ. පරදිනකොට අපි හිතා ගන්නව නෑ මං ආයේ කවදා හරි දවසක කොහොම හරි මම මේ මීට් එක කරනවාමයි කියලා. වයිට් රයිස් කියන දේ ඇඟට අගුණ නෑ. ඉතින් එහෙමනම් ඉතින් අපි මුළු ලංකාවේ ඉන්න මිනිස්සු මං හිතන්නේ ලෙඩ වෙලා ඉන්න ඕන. මුළු ලෝකේ ඉන්න මිනිස්සු මම ගත්තොත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න තමයි හැම කෙනෙක්ම බලන්නේ. සෞඛ්‍ය සම්පන්නව හිටියොත් තමයි අපිට ඕනම වැඩක් බිස්නස් එකක් හරි තමන් කරන රැකියාව හරි මේ හැම දෙයක්ම ඒ මත තමයි තීරණය වෙන්නේ. බිස්නස් කරන අය මාර ස්ට්‍රෙස් ඉන්නේ. අපි හැම වෙලේම හිතනවා තව ටිකක් හම්බ කරගන්න ඕන. තව ටිකක් හම්බ කරගන්න ඕන. හැම වෙලේම දුවනෝනේ. ස්ට්‍රෙස් තමයි. ඒ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන් හොඳම තැන තමයි තමන් ව්‍යායාම කරලා ජිම් එකකට යන්නේ. ස්පෝර්ට් එක පැත්තෙන් ගත්තොත් ලංකාවේ තියෙන එකම ග්‍රීන් කාඩ් එක තමයි මට හම්බුනේ. ඇයි මේ ජිම් එකට යන්නේක සහ ඔය ගෙදර ඉඳලා කරනවා කියන එකේ මොකද්ද වෙනස? ඔතන තියෙන එකම වෙනස තමයි